ආයිබෝවන් ඔබ මේකතු වෙලා ඉන්නේ අම්පාර TV මගේ YouTube channel එකත් එක්ක මුලින්ම කියන්න වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න like එකක් දාන්න අදහස් යෝජනා තියෙනවා නම් comment කරන්න මුලින්ම අද කරන්න ඔයාලට පෙන්වන්න යන්නේ හිස කේස් යනවා නම් history තියෙනවා නම් කඩේ එක තෙල් වර්ග අරගෙන හිස කෙස් පැලෙනවා නම් හිස කැකුම නම් ඒකට හරියන ගෙදරදීම හදා ගන්න පොල් තෙල් එකක් තමයි මේ දැන් හදා ගන්න විදිය තමයි කියලා දෙන්නේ. අතන මේක මාත් පාවිච්චි කරනවා. මේක ඇත්තටම මේ 100%ක්ම ගුණදායි මේ තෙල් එකක් තමයි හදන්න යන්නේ. මේකට මුලින්ම ඕන වෙනවා සැවැන්දරා මුල් කීපයක් මෙන්න මේ වගේ සැවැන්දරා මුල් ටිකක් ඕන වෙනවා. ඒ සැවැන්දරා මුල් ටික ගලවලා හොඳට මේ හොදලා මේ වගේ ගන්න ඕනේ. ඒ වගේම කරපිංච දළු හරියෙන් කරපිංච නැටි ටිකකුත් කොළ ටිකකුත් ගන්න ඕනේ. ඒ වගේම සුපිරිසිදු පොල් තෙල් ටිකකුත් ගන්න ඕනේ. මුලින්ම එහෙනම් හදන හැටි බලමු අපි. මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන මද රස්නේ ගින්දරේ තමයි තියන්න ඕනේ. ඊටාම පොඩි රස්නයක තමයි තියන්න ඕනේ මේක. ගොඩක් ගින්දර වැඩි වුණොත් තෙල් එක කළු වෙන්න පිච්චෙන්න බලනවා. මේ වගේ පොඩි ගින්දරක් තමයි මේකට ඕනේ. නැත්තම් තෙල් එක කළු වෙලා පිච්චෙනවා. තාච්චිය පොඩ්ඩක් රත් වුණාට පස්සේ අපි තෙල් ටික මේ විදිහට දානවා. තෙල් ටික දාලා ඉවරලා තෙල් ටික පොඩ්ඩක් බැදෙනකන් විනාඩියක් විතර තිබ්බට පස්සේ මේ වගේ විනාඩියක් විතර තියෙනවා තෙල් ටික පොඩ්ඩක් බැදෙන්න. තෙල් ටික බැදුනට පස්සේ අපි සෑවන්දරා මුල් කීපය මේකට එකතු කරනවා. ඊට පස්සේ අපි මේක බැදීගෙන ඉද්දි මේ විදිහට කරපිංච කොළ ටිකක් එකතු කරනවා. ඊට පස්සේ හැන්දක් කරගෙන යාන්තමක මේ විදිහට පරිගාල හොඳට මේ සැවැන්දරා මුල් පොඩ්ඩක් මේ තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. ඒ වගේ තියෙන ඖෂධීය ගුණය එතකොට තෙල් වලට පාවා දෙනවා. හරි දැන් මේ තෙල් එක ගොඩක් වැඩි වෙලාවක් ලිපේ තියන්නේ නැහැ. එහෙම වුණොත් එimhe තෙල් එක කළු වෙන්න ගන්නවා. මේ වගේ මේ ගානට මේ පාටරේදී අපි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලා මේක ලිපෙන් ඇත්තම අයින් කරන්න ඕනේ. ලිපේ රස්නෙට නැත්තම් මේක කළු වෙන්න බලනවා. මේක අරන් අපි වෙන තැනකින් තියනවා නිවෙන්න. මේක නිවුණාට පස්සේ අපි බෝතලයකට එකතු කරගන්නවා. නිමුණාට පස්සේ තමයි මේ බෝතලයට එකතු කරන්න ඕනේ. මේ බැදුණු කරපිංචයි සැවැන්දරා මුලුයි එක්කම මේකට එකතු කරගන්න ඕනේ. මම එහෙම එකතු කරගත්ත කලින් හදාගන්න එකතු කරගත්ත බෝතලයක් තියෙනවා. පෙන්නන්න මෙන්න මේ විදිහට තමයි සැවැන්දරා මුල් ටික සහ කරපිංච කොළ දාලා මේ බෝතලයක දාලා අරන් තිබ්බට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තෙල් පොඩි ප්‍රමාණයකින්. මේක කිසි දෙයකට බාන්න එපා. කොණ්ඩේ යන්නේ නැහැ.
කොණ්ඩේ පැලෙන්නේ නැහැ, ඉස්සෝරි හැදෙන්නෙත් නැහැ. එක එක කඩේ තියෙන වගේ කිමිකල් අරාමයා මොකොත් අඩංගු නැහැ. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, අදහස් යෝජනා තියෙනවා නම් comment කරන්න. ඉක්මනින් නැවතත් තවත් වීඩියෝ එකකින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්.